හයි good morning. මොනිට ලස්සනම පඳුරු සෙට් එකකින් ආයෙම අරගෙන ආවේ. අලුත්ම වෙනස්ම වර්ග සෙට් එකක්. ඉතින් first time ලංකාවට ආව varieties දෙකපොත් එක ෆෙරයක් දැනට ආපු එක variety එකක් එක්ක ඉතින් වර්ග හතරකින් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. ඉතින් කියන්න ඕන මේ සෙට් එක අපි ගොඩාක් කලින් ඕඩර් කරපු පඳුරු සෙට් එකක්. ඉතින් මට හිතුණා මේ පඳුරු ටික ඔයාලට පෙන්නන්න ඕන කියලා. ඔයාලට මතකද මම මාස 4කට විතර කලින් මේකේ පඳුරු සෙට් එකක් ගෙනාවා. ඊට පස්සේ ඔන්න දැන් තමයි ආයෙත් ගේනවා. මට මේ ළඟදී ඇත්තටම හරිම දුක හිතෙන කතාවක් අහන්න වුණා. ඉතින් ඔයාලට මතකද දන්නේ මම සතියකට විතර කලින් අලුත්ම variety එකක් coming soon කියලා දැම්මා. ඉතින් ඇත්තට මේක දැම්මට පස්සේ ගොඩාක් අය තව අයගෙන් ගන්න නිමසලා තියෙනවා. ඉතින් එතකොට සමහර අය කියලා තියෙනවා සමහරක් වෙන එක්කෙනෙක් කියලා තියෙනවා මල් කරනවා මහත්මියෙක් කියලා තියෙනවා. ලෙඩ වෙලා සවුත් වෙලා තිබුණු සෙට් එකක් තමයි ඔය එන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඕඩර් කරේ නැහැ. ඇත්තටම මට දුකක් තරහක් නෙවෙයි මට අනුකම්පාවක් ඇති වුණේ. මොකද මල නිසා බිස්නස් එකක් නිසා අවසානයේ කොටින්ම ගල් නිසා මිනිස්සුන්ට එහෙම බොරු කරන්න පුළුවන් බොරු කියන්න පුළුවන්. ඉතින් අද මට තියෙන දේ හිත ඔයාගම දෙන්න පුළුවන් මට නැති වෙලා. ඉතින් ඒක තමයි භාගේ. හොඳට බිස්නස් තිබ්බාට දැන් බිස්නස් නැති වෙලා තියෙනවා. ආයේ බිස්නස් නැති අයට ආයේ බිස්නස් හැදෙලා තියෙනවා. ඉතින් අවුරුදු ගාණක් එක දිගට ඒ බිස්නස් එකේ විදිහට මම තියාගෙන ඉන්නේ සමහර විට අද වෙනකම් මට කිසිම හතරක් සහකාරයක් නැති නිසා වෙන්නේ. ඉතින් ආදරෙන් කියනවා මල් නිසා බොරු කියන්නේ. තුමුල නමුණු කොළ කිරිස උදුල සඳ මඩල දුටු නැතරවටුනා තමයි කිමද මේ තරම් මේ ගැන හිනහෙන්නට කාරණා මුණ රතු වෙලා දෙනතින් කඳුළු පනින තුරු වෙලියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා තුමුල නමුණු කොළ කිරිස උදුල සඳ මඩල දුටු නැත රැවටුණා